ගුවන් හැමෝටම ඔන්න අද අපි හදන්නේ නුවර ටවුන් එකේ ඉඳලා නෙල්ලිගල පන්සලට යන්න. ඉතින් අද අපි ගමන පටන් ගත්තේ නුවර මාලිගාව ළඟින්. ඉතින් නුවර මාලිගාව ළඟින් ගමන පටන්ගෙන දැන් අපි කුයින්ස් එකෙන් පහු කරගෙන ඉස්සරහට යනවා. වැවරවුමේ කුයින්ස් එක අතරින් අපි කෙලින් ඉස්සරහට ඇවිල්ලා තියෙන හතර මහල්දියේ වම් පැත්තට හරවගෙන දැන් අපි ඉස්සරහට යනවා. ඉතින් අපි දැන් නුවර කේස් එක පහු කරගෙන වැවරවුම දිගේ කෙලින් ඉස්සරහට යනවා. ඉතින් අද අපි මේ ගමන යන්න හදන්නේ නුවර අලුත් පාර දිගේ ගන්නෝරුව හරහා. ඉතින් ඔන්න අපි දැන් ආවා වේස් පාක් කන්දේට. වේස් පාක් කන්දෙන් අපි දැන් දකුණු පැත්තට දාලා නුවර මාකට් එක පැත්තට තමයි යන්නේ. ඔන්න අපිට දකුණු අත පැත්තෙන් පේනවා සහස් වෙනත් පහු කරගෙන අපි දැන් කෙලින් ඉස්සරහට යනවා. ඔන්න දැන් අපි ඉන්නේ නුවර මාකට් එක ළඟ. ඉතින් නුවර මාකට් එක ළඟින් අපි වම් අත පැත්තට තමයි දාගන්න ඕනේ ප්‍රිසන් පාක් එක පැත්තට. ඔන්න අපි දැන් මාකට් එක ළඟින් වම් පැත්තට හැරිලා ඉස්සරහට යනවා. ඉතින් අපි දැන් මාකට් එක ළඟින් වම් පැත්තට හැරිලා ප්‍රිසන් පාක් එකෙන් පහු කරගෙන කෙලින් ඉස්සරහට තමයි යන්නේ. ඔන්න අපි දැන් බෝගම්බර ප්‍රිසන් එකෙන් පහු කරගෙන බෝගම්බර ග්‍රවුන්ඩ් එකත් පහු කරලා බෝගම්බර බස් ස්ටෑන්ඩ් එක පැත්තට තමයි යන්නේ. ඉතින් අපිට වම් අත පැත්තෙන් බෝගම්බර බස් ස්ටෑන්ඩ් එක දැන් හම්බ වෙනවා. ඉතින් අපි බෝගම්බර බස් ස්ටෑන්ඩ් එක ඔන්න පහු කරගෙන දැන් අපි කෙලින් ඉස්සරහට තමයි යන්නේ. බෝගම්බර බස් ස්ටෑන්ඩ් එක පහු කරලා ඉස්සරහට එනකොට අපි වැටෙන්නේ තුම්මං හන්දියට. මෙතන ස්ටේෂන් එක ළඟ හන්දිය. ඉතින් එතන හන්දියෙන් අපි වම් අත පැත්තට නැත්නම් නුවර හොස්පිටල් එක පැත්තට යන්න ඕනේ. ඉතින් ඔන්න අපි දැන් නුවර හොස්පිටල් එක පැත්තට දාගත්තා. ඉතින් දැන් අපි නුවර ස්ටේෂන් එකෙන් පහු කරගෙන හොස්පිටල් එක පැත්තට ඉස්සරහට යනවා. ඉතින් මේ දවස්වල මේ නුවර හැමතැනම වගේ පාරවල් හදනවා. ඒ නිසා බ්ලොක් එක ගණන් ටිකක් වැඩි. ඔන්න ඉතින් අපි දැන් ඉන්නේ නුවර හොස්පිටල් එක ළඟ. දැන් නුවර හොස්පිටල් එකත් පහු කරගෙන අපි කෙලින් ඉස්සරහට යමු.
ඉතිං නුවර හොස්පිටල් එක පහු කරපු අපිට ඊට පස්සේ දෙයන්න වෙලා සුදුහුම් බලහෙන් පහු කරගෙන ඉස්සරහට යන්න තමයි තියෙන්නේ. ඉතින් අපි දැන් පාරදිගේ කෙලින් ඉස්සරහට යනවා. තව ටිකකින් අපිට හිරස්ගල හන්දිය හම්බ වෙනවා. හිරස්ගල හන්දිය කියන්නේ හතරමං හන්දියක් වර්දන්න ඇති. අපි බලමු ඊට පස්සේ කොහොමද ඉස්සරහට යන්නේ කියලා. ඉතින් හිරස්ගල හන්දියෙන් වම් පැත්තට දාගත්තොත් ඔයාලට හිරස්ගල පැත්තට යන්න පුළුවන්. දකුණු පැත්තට දාගත්තොත් ඔයාලට නුවර පරණ පාරට යන්න පුළුවන්. ඉතින් අපිට තව ටිකකින් හිරස්ගල හන්දිය හම්බ වෙනවා. ඉතින් ඔයා උදේ හවස මේ පාරේ යන කෙනෙක් යන එන කෙනෙක් වෙන්නේ නැති. ඉතින් ඔයගේ අත්දැකීමක් කමෙන්ට් එකක් දාන්න කොහොමද කියලා. ඉතින් මේ දවස්වල පාරවල් හැදෙන එක නම් ලොකු දෙයක් නැතුව හදිස්සියකට උනත් ඕන වෙලාවක අපිට ඉක්මනින් ගමනක් යන්න පුළුවන් වුණාම ඔන්න ඉස්සරහින් තියෙනවා හිරස්ගල හන්දිය. ඉතින් අපි හිරස්ගල හන්දිය කෙලින් ඉස්සරහට තමයි යන්න ඕනි. ඉතින් අපි ඒ හන්දිය පහු කරගෙන ඉස්සරහට යන්න තමයි හදන්නේ.
ඉතින් අපි දැන් අනිත් පාර දිගේ කෙලින් ඉස්සරහට යමු. මේ පාර දිගේ ඉස්සරහට යනකොට ඊට පස්සේ හම් වෙන්නේ ගැටගේ හන්දිය. එතන තියෙන්නේ හතරමං හන්දිය. ඉතින් ඔයා වම් පැත්තට දාගත්තට ගම්පොළ පැත්තට ඒ වගේම කොළඹ පාරට යන්න පුළුවන්. දකුණු පැත්තට දාගත්තට ඔයාට ඉඩ පාර නැත්තම් පරණ පාර දිගේ ආයෙත් මේ පැත්තට යන්න පුළුවන්. ඉතින් ඔන්න අපි දැන් ටිකෙන් ටික හෙටම යන්නට ලං වෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති ගැටපෙ ගුවන් පාලමක් දැන් ටිකෙන් ටික හැදීගෙන යනවා. ඉතින් අපි දැන් ගැටපේ රේල් ගේට් එක පහු කරන්න තමයි හදන්නේ. අපි දැන් ගැටපේ රේල් ගේට් එක උඩින් කිලින් ඉස්සරහට යනවා. රේල් ගේට් එක පහු වෙනවත් එක්කම අපි වැටෙන්නේ හතරමං හන්දියට. එතනිනුත් අපි යන්න ඕනේ කිලින් ඉස්සරහට. ඔන්න නම් අපි ගැටපෙ හන්දිය පහු කරලා කෙලින් ඉස්සරහට යනවා. දැන් අපි පාලමක් පහු කරගෙන කෙලින්ම ගන්නවලු පැත්තට තමයි යන්නේ. ඉතින් පාලම පහු වෙනවත් එක්කම දකුණු අත පැත්තට මෙන්න මේ තියෙන තුම්මං හන්දියෙන් දකුණු පැත්තට ඔයා දාගත්තොත් ඔයාට යන්න පුළුවන් ගුහා ගොඩ හරහා කටුවස්තර පැත්තට. ඉතින් අපි එතනින් කෙලින් ඉස්සරහට තමයි යන්නේ. අපි දැන් ගන්නවරුව පාර දිගේ කෙලින් ඉස්සරහට තමයි යන්නේ. ඇත්තරම මේ පාරත් මාර ලස්සන පාරක්. පාර දෙකට ගස් එහෙම ගොඩක් වැවිලා මාරම ලස්සනයි.
ඉතින් අපි දැන් ගන්නෝරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් පහු කරගෙන කෙලින් ඉස්සරහට එනවා. ඒ ඉස්සරහට එනකොට දකුණු අත පැත්තෙන් ගන්නෝරුව රජමහා විහාරයේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ පන්සල පහුවෙලා ටිකක් ඉස්සරහට එනකොට අපි වැටෙනවා තුම්මන් හන්දියකට. මෙන්න මේ තුම්මන් හන්දියෙන් දකුණු පැත්තට තමයි අපි දාගන්න ඕනේ. ඒ කියන්නේ ගන්නෝරුව මුරු තලාව පාර තමයි අපි දාගන්න ඕනේ. ඔන්න අපි මුරු තලාව පාර දාගත්තා. දැන් අපි මුරු තලාව පාර දිගේ කෙලින් ඉස්සරහට යනවා. ඔන්න අපි මුරු තලාව පාර දිගේ කෙලින් ඉස්සරහට එනකොට අපිට ගන්නෝරුව රෝයල් එක ඉස්සරහට හම්බ වෙනවා. ඉතින් ගන්නෝරුව රෝයල් එකත් පහු කරගෙන අපි කෙලින් ඉස්සරහට යමු. ඉතින් ඔයාලා මේ පාරේ යනකොට ටිකක් පරිස්සමෙන් යන්න. මොකද වංගු වැඩි ඒ වගේම පාර පටුයි. ඒක නිසා ටිකක් පරිස්සමෙන් කල්පනාවෙන් යන්න. ඉතින් ඔයාලා කුරුණෑගල පැත්තෙන් හරි මාතලේ පැත්තෙන් හරි වගේ එනවනම් ඔයාලට අරදෙනියට ඇවිල්ලා අලවෙනිය පාරෙන් අරදෙනියෙන් ඇතුළට දාලා මුරුතලාව පාරෙන් එන්න පුළුවන් නෙල්ලිගල පන්සලට. ඉතින් අපි අද ආවේ ගන්නෝරුව පැත්තෙන්. තව දවසක අරදෙනිය පැත්තෙන් කොහොමද එන්නේ කියලා වීඩියෝ එකක් කරන්න. ඉතින් අපි ගන්නෝරුව ප්‍රයිමරි එකත් පහු කරගෙන කෙලින් ඉස්සරහට යනවා. ඉතින් ඔයාලා මේ නෙල්ලිගල පන්සලට ඇවිල්ලා නැති ආපු නැති කෙනෙක් නම් මේ වීඩියෝ එක බලලා පාර එහෙම වරද්ද ගන්න නැතුව කොහොමද යන්නේ කියලා අද හරියටම බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා පන්සලට ආව කෙනෙක් නම් කමෙන්ට් එකක් දාන්න ඔයා කොයි පාරින් ආවේ ඒ වගේම ඔයාගේ අත්දැකීම කොයි වගේද කියලා.
ඉතිං මේ පාරවල් දිට්ටකුණ කුණාටුවත් එක්ක ගොඩක් ගිලා බැහැලයි වගේම නායගින් තියෙන පාරවල් ගොඩක් තියෙන්නේ එනිසාවල් එනකොට කල්පනාවෙන් ඉන්න. අපි දැන් මුල්තලාව ටවුන් එකට ගොඩක් ළඟයි. මේ පාර ගිහිල්ලා වැටෙන්නේ මුල්තලාව ටවුන් එකට. එතන හතරමං හන්දියක් තමයි තියෙන්නේ. ඉතින් එතන හතරමං හන්දියෙන් ඔයා වම් පැත්තට දාගත්තට පොල්ගහමුල හරහා කොළඹ පාරට යන්න පුළුවන්. දකුණු පැත්තට දාගෙන තමයි අපි යන්න ඕනේ නෙල්ලිගලට. ඒ පාරේ නෙල්ලිගල පැත්තට යනකොට නෙල්ලිගල පැත්තට හැරෙන්නේ නැතුව කෙලින්ම ගියොත් අලදින පැත්තට පුළුවන්. ඒ වගේම හතරමං හන්දියෙන් ඔයාලට අතර නැතුව කෙලින්ම ගියොත් ඔයාලට වතුර කුඹුර හරහා ඊම තලාවර පැත්තට යන්න පුළුවන්. ඉතිං මෙන්න මේ කොටසේම කුණ ඩිට්ටකුණාට නිසා ගොඩක් නාය ගිහිල්ලා ගිලා බැහලා තියෙන කොටසක්. ඔයාලෙනකොට කල්පනාවෙන් මෙන්න මොකද පාර ගොඩක් පටු වෙලා තියෙන්නේ මේ හරිය. ඉතින් අපි මේ පාරෙනකොට අපි දකුණත පැත්තෙන් හම්බෙන මුල්තලාව ඉස්කෝලේ ඉස්කෝලේ පහුවෙනවත් එක්කම ඔන්න අපි එනවා මුල්තලාව ටවුන් එකේ හතරමං හන්දියට. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි මෙතනින් දකුණු පැත්තට තමයි දාගන්න ඕනේ. දකුණු පැත්තට දාගෙන කෙලින්ම ඉස්සරහට යමු. අපි දැන් මුල්තලාව ටවුන් එක පහු කරගෙන කෙලින්ම ඉස්සරහට යනවා. ඉතිං මුල්තලාව ටවුන් එක පහු කරගෙන ඉස්සරහට යනකොට අපිට හම් වෙනවා තුම්මං හන්දියක්. තුම්මං හන්දියෙන් තමයි අපි පන්සල පැත්තට දාගන්න ඕනේ. ඒක තියෙන වම් අත පැත්තට. ඉතින් අපි ඉස්සරහට යනකොට අපිට දකුණු අත පැත්තෙන් හම් වෙනවා ඉස්කෝලයක්. ඒ ඉස්කෝලේ පහු වෙනත් එක්කම වගේ තමයි මේ තුම්මං හන්දිය තියෙන්නේ. ඔන්න අපිට හම් වුණා ඒ ඉස්කෝලේ. මට මතක විදිහට මේ ඉස්කෝලේ නම පෑලව ඉස්කෝලේ කියලා තමයි කියන්නේ. ඉතින් ඒ ඉස්කෝලේ පහු වෙනවත් එක්කම ඔන්න අපි එනවා තුම්මං හන්දියට. ඔන්න අපි එතනින් වම් පැත්තට දාගත්තා. වම් පැත්තට දාගෙන අපි කෙලින්ම උඩට තමයි යන්න ඕනේ මේ පාර දිගේ. ඉතින් ඇත්තට මේ පාරෙත් ගොඩක් තැන්වල නාය ගිහිල්ලා වගේම ගල් පාරට ඇවිල්ලා තියෙනවා. ඒක නිසා ඔයාලා උඩට යනකොට ටිකක් කල්පනා වෙන්න යන්න.
මේ වගේ ගොඩක් තැන්වල දල් පාරට ඇවිල්ල තියෙනවා. ඒක නිසා වල පරිස්සමෙන් යන්න යනකොට මේ මක්කරි අනතුරක් වුණොත් ගොඩක් දුර යන්න ඕනි හොස්පිටලෙකට උනත්. ඒ නිසා පරිස්සමෙන් කල්පනා වෙන්න ඉන්න බලන්න. අපි දැන් ගොඩක්ම ළඟයි පන්සලට. ඉතින් ඔයාලා වාහනයකින් යනවා නම් පන්සල් ළඟටම වාහනයක එන්න පුළුවන්. ඕන තරම් ඉඩ තියෙනවා වාහන වලට දාලා නිදහසේ වැඩ පුදාගෙන යන්න. ඔන්න අපි ආවා පන්සල් ළඟටම. පන්සලේ පඩිපෙළ ළඟටම වාට ඒ වාහනයෙන් එන්න පුළුවන්. ඉතින් ඔයාලා පරිස්සමෙන් ඇවිල්ලා පන්සල ගැන පුදාගෙන යන්න. ඉතින් අදට වීඩියෝ එක ඉවර කරනවා. තව දවසක තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම ජය වේවා.